ඓතිහාසික සුන්දර නවගම ප්‍රදේශයට තමයි ඇවිල්ලා තියෙන්නේ. අද දවසේදී අපි වැඩසටහන කරගෙන යන්නේ අපේ නවගමුව පෙරහැරට සම්බන්ධව චාරිත්‍රාක් තියෙනවා ගොන්පිට පෙරහැර. මේ සම්බන්ධව එකතු වෙන අපි එළගවයන් ගැන අපි සොයා බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. එරින් අපි එළගවේ කියන්නේ කිලාරි කියන වර්ගයේ කියන්නේ එළගවේ කියන්නේ මේ අපි ඇවිල්ලා තියෙනවා මේ අපේ මහත්මයාගේ අපි නම අහලා බලමු නම් මොකක්ද මහත්මයාගේ? මගේ අතනගේ චන්ද්‍ර ගුණසේකර. ඔව්. ගුණසේකර මහත්මයා මේ කියන්නේ මේ ගවය මුල් කාලේ කියන්නේ වර්ෂ කියන්නේ අරගෙන ආවේ මොන කාලේ වටේද? අවුරුදු 10කට වැඩිම අරන් ගිහිල්ලා. එතකන් ඉතින් පෙරහැරට කළා පෙරහැර කළා. පෙරහැර කාලේ කළා. එතකොට මේ ගවය කියන්නේ උස ප්‍රමාණය අපි සම්බන්ධ කරොත් දැන් අඩි වහර කිට්ටුවනේ. වහර කිට්ටුවේ. එතකොට මේ සාම අනත් කියන්නේ විශාල කියන්නේ අඩි දෙකක් තියෙනවා නේ. දෙකක් විතර තියෙනවා. එතකොට මේ සාමාන්‍ය මේ ගාවේ කියන්නේ නඩත්තු කරන දවසකට කොච්චර වගේ මේවට උන්ටන් ඉතින් අපි එච්චර වැඩි දාන්න තාමට කපලා යනවා වගේ මේ විශ්ය කරන් එනවා මේ කරනවා බුදුවට තමයි යන්නේ මේ සතිය දෙනවා මේක 10 එතකොට අපි දැන් මේ ආගත්තම මේ පෙරහැර චාරිත්‍රයේ සඳහාම තමයි මේ හදන්නේ. ඔව් ඈත අතීතයේ ඉඳලම මේ ඔව් මොකට ඉස්සලගෙන ගොන් යනවා පෙරහැරේ. තමයි යන්නේ. එතකොට මේ කන්න දෙන්නේ සාමාන්‍ය පැත්තට ඒවනම් පොඩ්ඩක් තමයි පොඩ්ඩක් බර විදමක් යන්නේ නැත්නම් අමෙත් උයකුඩු වලට තනකොළන් ඉන්නේ කපලා දෙන එකනේ. මම මේ ගලත් එක විශේෂ සිදුවීම් තියෙනවද? ඔය තියෙනවා ඉතින් ලෙහන කරන්න ගියාම පස්සේ පොඩ්ඩක් එහෙම පයින් පොඩ්ඩක් එහෙම බලනවා. මේ මට පොඩ්ඩක් මේ වෙන මොකුත් නැහැ ඉතින්. එතකොට මේ කියන්නේ ඇනල එහෙම තියෙනවද? ඔව් ඇනල තියෙනවා. ඔව්. ඇනල තත්යක ඉස්සරහ හිටියා. ඇයිලා මාසයක් ඉඳලා ඉල්ල වේට් කළා ඉතින්. කරා. ඉන්නේ හැම තේම විදු දරාගෙන අපි කියන්නේ මේ ගවයා හදන්නේ මේ පෙරහැර කටයුත්ත සඳහා තමයි හදන්නේ. එළගවයන් එතකොට නවගමුව ඓතිහාසික පත්තිනි දෙවියන් සහ බැඳුණු මේ චාරිත්‍රය ගොන්පිට පෙරහැර මේ කාර්යය සඳහා ඒ වගේම ගත්තාම නවගමුව ඇඹුල්ගම කොරතොට කඩුවෙල ඒ වගේම ගල්ලේගම මේ සඳහා අපි පෙරහැර රාජකාරී කටයුතු සඳහා දායක වෙනවා. ඉතින් අපි අහලා බැලුවොත් එහෙම නවගමුව සඳහා කොච්චර කාලයක් දායකත්වයක් දක්වලා මම මූල අවුරුදු 8ක් විතර ඇල්ලුවා. මේ ඊට ඉස්සෙල්ලා තියෙන අවුරුදු මේ 6-7ක් අල්ලලා තිනවා මේ ඒක ඉස්සෙල් මුට ඉස්සෙල්ලා. ඔව්. වෙනහරක් ඔව්. මාමගේ කාලේ ගත්තොත් 11කට වැඩි අල්ලලා තියෙනවා. 11කට අල්ලලා තියෙනවා. කොරතොටට වගේ කොච්චර කාලයක් ඇයි? කොරතොට නම් මම දෙපාර තුන් පාරයි ගියේ. නේද? එතකොට ඇඹුල්ගමට මම ගියේ නෑ. ගල්ලේගම ගියෙත් නෑ. ගල්ලේගම ගියේ නෑ. එතකොට කඩුවෙල ගියෙත් නෑ මම. කඩුවෙල ගියෙත් නෑ. මෙහෙට දැක්කට තමයි යන්නේ. යන්නේ. එතකොට මම මේ අපි මේ සුද්ධගේ වයස එතකොට අවුරුදු 11ක් විතර. අවුරුදු 11ක් විතර වෙනවා. එතකොට දැන් ගත්තාම දැන් මාම විතරමද බලාගන්නේ ගෙදර මේ? ඔව් මම විතර යහන කරන්නේ අපේ ගෙදර කට්ටියට මේ කන්න මොන්න දෙනවා. ඔය යහන කරන්න දෙන්නේ නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ නෑනේ. ඉතින් යහන කරන්න දෙන්නේ නෑ. මුල් කාලේදී මේ ගවයා හම්බුනේ කාගෙන්ද? මේ අවුරුදු 3 ගත්තේ මම ආයෙත් මහතාවෙන් ගත්තේ. මේ එයාට බලාගෙන බලන්න මට දුන්නා. එන පින්දා. ඔව්. ඒ කියන්නේ හරදර බාධක වලින් තමයි මේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා මේ විදිහට හදන්නේ. ඉතින් මේක නවගමුව පත්තිනි දේවාලෙත් එක්ක බැඳුණු ගොම්පිට පෙරහැර සඳහා තමයි අපි මේ විදිහට මේ ගවය රැක බලාගන්නේ. ඉතින් අද දවසේදී අපි අපිත් එක්ක එකතු වුණේ කියන්නේ ගුණසේකර මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක වුණාට මේ රාජකාරී කටයුතු දිගින් දිගටම කරගෙන යන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක වුණාට.